මේ කවුද? ඔය අපේ ලොකු අයියා. පෙරේදර අරුන් අයියට තිබ්බා. මං අද රෑම පයින්නවා. කොහොමද? මැලේසියා. මට ඉන්නේ අයියා විතරයි. අයියට ඉන්නේ මං විතරයි. අපි දෙන්න හරියටම කවුද කියලා දන්නේ අපි දෙන්න විතරයි. මට එහෙම නිකන් ඉන්න බෑ බං. මේ විදිහට මට පිස්සු ඇති. අයියට මම රසාව කොහෙද දෙන්න දයි? ආයි. මාත් සම්බන්ධ වෙලා කරන වැඩක් තියෙනවා. අපි එතනට වැඩ බලන්න එක්කෙනෙක් හොයනවා. අයියා කැමති නම් මට එතන වැඩේ සෙට් කරලා දෙන්න පුළුවන් අයියේ. මම නිකන් ඉන්න එකේ එහෙම එකක් හරි කමක් නෑ ඉතින්. මධ්‍යම පළාත් සභහ සහ පළාත් පාලන ආයතන නියෝජිතවරුන් ඇතුළු දූත පිරිස අද ජර්මනියේ මියුනිච් නුවරට ළඟා වුණා. යුරෝපා පාර්ලිමේන්තුවේ ආරාධනයකට අනුව මෙම සංචාරයට එක් වූ පිරිස යුරෝපා රටවල් 4ක් වෙත සංචාරය කරනු ඇති. අන්න අයියේ ටුවර්. ද්විපාර්ශ්වික සමගතා තර කර ගැනීමත් දැන් ඉතින් මුළු යුරෝපෙම ඇවිදලා ඒ කට්ටියත් එක්ක. ඔයලාට තමයි ආණ්ඩු පක්ෂේ තියෙන වටිනාකම තේරෙන්නේ. මට මැලේසියාවෙන් ටුවර් එකක් ආවා එකපාරක්. අපේ පළාත් සභාවේ කට්ටියත් එක්ක. එහි ඔය මොකද්ද මන්ද පරිපාලනයකකින් අපේ කට්ටියට එහි ක්‍රම බලා ගන්න එන්න කියලා. මහත්මයා පුද්ගලිකව හම්බ වෙලා කතා කරා. කොහොමද ඉතින් මේ අපේ පක්ෂේ උන් කැමති වෙන්නේ නැහැ. ඇයි? වැඩ කරන ක්‍රම බලා ගන්න ඕන රුසියාවට හරි චීනට හරි යන්න ඕනලු. ධනපති රටවල් එක අපේ පක්ෂේ ප්‍රතිපත්තියක් විදිහට කැමති නැහැනේ. පිස්සු විකාරණේ අයියේ. අයියා දන්නේ නැහැ ගියුම් ගත්ත සැප. හෝටල් කාමර වල ෆොටෝ වගේක් එවලා තිබුණා අයියේ. ටීවී ලෝකේ පරාදයි. කට ගාවටම අපිගෙන මට මේ කටේ දාගන්න බැරි වුණේ. ඉතින් හරිනේ බං. දැන් උඹලගේ පක්ෂ ප්‍රතිපත්ති වල හැටියට උඹලා ඔය ක්‍රමෝපාය අධ්‍යයනය වගේ වැඩකට යනවා නම් යන්න ඕනේ ඔය වගේ රටවල් වලට තමයි. ඔය රටවල් වලට ගිහලා මොන බිබික්කමක් කරන්නද? ඔය තියෙන ක්‍රම කරා නම් අපේ පක්ෂේ උන් කියයි කටපාඩමේ. ඔය ආනන්ද සහෝදරයා දවසක් යාළුවෙක් ගෙදරට යන්න මගේ පාරක් හැවුවා මොකද කොට හින පැත්තේ. අඟලක් දන්නේ නැහැ. හැබැයි ඉතින් ලෙනින්ග්‍රෑඩ් හරි පීටර්ස්බර්ග් හරි ඇහුවා නම් කියයි ගඩොලෙන් ගඩොල. නොදකි. කොහොමද යතන වැඩ? ලොකු අවුලක් නැහැ ටික ටික ඉගෙන ගන්නවා. එතන පොඩි වමට ගහලා ඔක එකක් යනවා නේද බා? අයියා ඔය අපේ පක්ෂේ සහෝදරයෙක් ඉන්න තැනක වමට ගහිල්ලා වගේ එකක් කිව්වා නම් ඉතින් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඔතන වෙන සමහර දේවල් ගැන අයියා වැඩි හිතන්න යන්න එපා. ඇඟට දාගන්න නැතුව කරන්නකෝ. ගානාරි නෑ ඔයා වැලි 36ක් දැම්මා. සිමෙන්ති දැම්මේ 4යි. 4ට වැඩි දාන්න ඕනේනේ. පොඩ්ඩින් මං කියන. මේ 6ට එකයිනේ. නෑ මහත්තයා අපි දාන්නේ 8ට එකයි. පිස්සුද මිනිස්සු? අපි එකක වෙලා තියෙන 6ට එකයි කියලා. සමහර බාසු නෑ අහලාද ඔය කරන්නේ? මාරయ్యා බලන්න මේ මහත්තයා ඇයි? මේ වගේ විදියක් මාත් අම්මට කරුන්නේ අවශ්‍යෝ. මම කියන්නේ වෙන විදිය නෙවෙයි මේක වෙනවන් හරි විදිය. අර ඉස්සත්තිසේ මේ රසාව කරන මම මහත්තයෝ කියන්නේ වැලි සමිති ගන්න ගන්න කියලා. පිස්සුද මහත්තයෝ? මහත්තයෝ සන්තෝෂයෙන් ඉන්නේ මේ විදිහට හරි කරගෙන යන්නේ නැහැ. ඔබ මෙහෙම ගියොත් මේක බිමට කඩාගෙන වැටෙන්නේ. බිමට කඩාගෙන වැටෙන්නේ නැහැ. ටික කාලයක් ගියාට පස්සේ පුපුරනවා. එතකොට නවීකරණය කරනවා කියලා මේ කට්ටිය මිල එක හදනවා. මම නම් කිව්වේ ඉතින් හොඳට ටෙම්පරාදු වල ඉන්න මිනිස්සෙක් ඉන්නේ කියලා. බලන් ගියාම මහත්තයා බබෙක් නේ. ඔබ මේ ඉන්නේ දෙවිවරුනේ මේවා දකින්නකොට. මේක මේ තනි කරම හොරකම කරන්නේ. ඉන්න කරන්නේ කවුද කියලා මං හිතන්නේ. මෙතන ඉන්නේ කිසි එකෙක් දන්නේ නැහැ ප්‍රියන්ත මන්ත්‍රීතුමාත් එක්ක සම්බන්ධයි. මාතර කතා කියනවා නම් මට කලබල කරන්න හදන්න එපා. ඊළ මන්ත්‍රීතුමාට ගන්න. කියා. මාතෘ ඔපන් කරන්න අපි නෙමෙයි. මාතෘ මෙතන කරපු ලොකු මහත්තු. මන්ත්‍රීතුමා. හෙලෝ. ඔව් කියන්නයි. අවුල කියන්නේ බං සෝරි මන්ත්‍රීතුමා මේ මුම්මේ කියන ගානට නෙමෙයි මික්සර් එක දාන්නේ. මං කිව්වනේ අයියේ. උතන වැඩේ වෙන විදිහයි කොළු ටිකයි ගැන කුමාර බලාගනි. අයියෝ account එක බලාගෙන මේ ඔව් උතන හොරකමක් වෙනවද කියලා බලන්න කොයි ඇති. ඉතින් වෙන හොරකම තමයි මේ කියන්නේ. එහෙම නෙමෙයි අයියේ. අපෙන් කවුරුරි මොනවාරි හොරකම් කරනවද කියලා බලන්න. ඊ ඇති. උඹලට වෙන උන්ගෙන් හොරකම් කරන්න හොඳයි. උඹලගෙන් කවුරු හොරකම් කරනකොට තමයි අමාරු නේද? දැන් උතර කෑ ගහන්න එපා. අවසර ගෙදරට එන්නකෝ. මම දැන් කුමාරට දෙන්න ෆෝන් එක. මෙන්න මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා අන්තිම මෙන්න හරි ගණන් දාන්න දෙනවනේ සිමෙන්ති වලට වැඩි මම ගාන කියලා දෙනවනේ යා වැඩ නැහැ අප්පා තේරෙන්නේ නැහැ මම කියන ගාන නම් කිසි කේසයක් නැහැ අයියේ අනේ මට සමාජයේ මහත්තයෝ මම දැනගෙන හිටියේ නෑ මහත්තයා මන්ත්‍රීතුමා ගයිය කෙනෙක් කියලා. හරි කුමාර ඔබ උච්චර ගණන් ගන්න එපා. කුමාරයා දැන් වාඩි වෙන්න දෙන්න. වාඩි තමයි යන්නේ මන්ත්‍රීතුමා. මං අයියට කියලා එවන්න. හරි මන්ත්‍රීතුමා. මේ මොකද? අනේ කමන්ත්‍රීතුමා අනේ ගමන් පොඩි අඩියක් ගහපම් බං. අනේ මන්ද. මොකද දැන්
මින් සැකේ විතර පැහැදිලි කරලා දෙන්න හිතුවා ටික පාරම. ඒක තේරෙන්නේ නැහැ. නෑ මම කිව්වා යාට ඉතින් මේ ඉන්දියා දුවාට දෙදි ගත්තම කරන්නේ. මොනවාද ඉන්නේ කරන වැඩ කියලා අපේ පක්ෂේ ඉන්න ඇත්තෙම වගේ හැසිරෙන්නේ. යකෝ උඹට පිස්සුද? ඈ මම හිතුවා උඹ දන්නේ නැහැ කියලා. ඒ බිල්ඩින්ග කඩාගෙන වැටේ මාසේ. එහෙම කඩාගෙන වටනනේ ශ්‍රී ලංකාවේ තියෙන ඔක්කොම බිල්ඩින් කඩාගෙන වැටෙන්න ඕන. අපිට ඉන්නේ ගස් යට තමයි. මේ වෙන්නේ නැහැ ඊවට. ඔය බිල්ඩින්ග වල ඉන්නේ. ඈ ඔය බිල්ඩින්ග වල කොන්ක්‍රීට් එක කඩාගෙන වැටුනොත් එහෙම මහල විනාශයක් වෙන්නේ. හැබැයි ඕකේ නම් ඔහොම වෙන්නේ නැහැ. ඔය ස්ටෝස් වලට හදන්නේ වනේ. මම උඹලට කියන්නේ උඹලට ඔය බිල්ඩින් හැදෙල්ලෙන් කොහොමත් ලාභයක් තියෙනවනේ. ඉතින් ඒ ඇත්ත ලාභේ තියාගෙන ඕක හරියට හැදුවා නම් ඉවරනේ. ඕක ක්වොලිටියට හැදුවම තව වැඩක් වෙනවනේ යකෝ. ඔව්වා මේ ක්වොලිටි බලාගෙන එන වැඩනේ මේ අයියේ. ඕකත් මේ කී දෙනෙකුට කියලා බෙදන්න. තව කීප දෙනෙකුට බෙදන්න උනා නම් ගියේ වැලි වලින් තමයි අපිට ගොඩ නැගිලා ගන්න වෙන්නේ. මේ කීයක් කරුවා ගන්න නැත්නම් ඕකෙත් මේ කොහොම මාරුයි. හැබැයි ඉතින් හරි කුජීතය හම්බ කරන කුණු විදිය නම් මේ අපේ පක්ෂකෙක් කියනකොට මට මේක ඉවසන්න පුළුවන්. මිනිස්සු හීනකින්වත් හිතන්නේ නැති හොරකම් කරන අයිය කියනකොට තමයි මට ජකාලා ඉන්නේ මෙතන. හොරකම කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති මාව ලෝකේ ඉන්න ලොකුම හොරා කරපු මිනිස්සුත් මේ මැරිලි ඉපදිලා වගේ කතා කරන්නේ මෙතන. ඌජා කොත් හොරකම් කරන්න කිව්වේ? හා? ඔච්චර පිරිසුදු නම් මොකටද හිඟන වැඩ කරන්නේ? ගහන නම් ගේමක් ගහපන් හරියට කල්පනා කරලා හොඳට හිතලා මතලා. මෙතන මේ ගල් ගොඩිනි වැලි ගොඩිනි හොරකම් කරන්න තියාගත්තේ. අපි හොරකම නැස්සර මන්. ඒක තමයි බොහොර ගන්න. අප පින්තූරයක් ඇතුලේ කම්පියුටර් ඉස්සරහ මොකක් කරගත්තා කරා මේක තමයි ලෝකේ තියෙන ලොකුම හොරකම මෙතන. කොයිද ඉතින්? ගම් වල ඉන්න ගම් කබර 70නේ ගූ ගොඩේ තියෙන රුපියල දිවෙන් ගනි ඔය ගම් වල ඉන්න ගම් කබර ගෝ පාරේ අපේ ගම් කබර ගොම හිත තමයි ඒක මොකෝ. නතු කොගේ ගිනි අම්මනේ. ජානයි අපි ඉතින් පිටරට ඉන්නකොට නිවුස් වල යන්නේ මන්ත්‍රීතුමාලා එක එකට ගාපු දන ගස්සපු කතා. අදමයි දැක්කේ මන්ත්‍රීතුමෙකුට එකෙක් බිම දාලා නැන්න එක. මොකද ඔබ කවද්ද අද කොහොමද මේ වාගත්තේ? ඔබතුමා පළාත්කාරයට කතා කරලා ප්‍රියන්ත මන්ත්‍රීතුමා ගෙදර කොයිද කියලා ඇහුවා. යකෝ උඹට පිස්සුද මෙහෙ ආවේ? පොලිසියෙන් උඹ හැමතැනම හොයනවා. උඹ කොහමද එයාපෝට් එකෙන් ආවේ? මම ඉන්දියාවට ඇවිත් බෝටි මේ ආවේ. මට මෙතන කතා කරන්න බෑ. ජයනේ චුට්ටක් එළියට යනවා කතා කරන්න. ඇයි? මට ටිකක් කතා කරන්න ඕනේ. මොනවද? මොනවද කියලා කියන්නකෝ. චුට්ටක් එළියට එන්න. මට නින්ද යන්නේ ඇයි? පෞගේ අවුරුදු දෙකකට නිදාගෙන තියෙන පෑ ගානයි. මොනවද කළේ? මං කෙලෙමි ගියා ලොක්කගේ යාළුවගේ ජොයින්ට් එකට. උන් ඒයින් වාගෙන උස්සලා මේට පටවනවා. මේ ඉන්න ලොක්කෙත් තමයි වැඩේට බැක් කරන්නේ. උන්ට සෙට් වුණාම තමයි දැනගත්තේ ලොක්කා මැරෙනව දේවල් කොච්චර ඉක්මනට වෙනස් වෙලාද කියලා. උන්ගේ ලොක්කට සෙට් වෙලා ඒ ටිකට බැරල්ස් උනේ. ඒ ඉන්න එක නාදන් කියලා ඌ මට කියනවා මේ ගේම් එකේ හැටි එමයයි බං. දැන් අපි ඉතින් බැරල්ස් උනේට වැඩ කරන්න ඕනේ කියලා. මං එදා රෑම හේම් පැන්නා.
ස්නේහ කොහොමද බං අරුන්ට අහුනේ? මොකෙද්ද මේ? ඔයාවනේ අඳින්නේ. මං වගේ නෙමෙයි. හරි ඉතින් තාම අඳින්න ගත්ත විතරයිනේ. නංගි අපි කළු පාට මාලයක් අඳින්න. බාපා ඔයා ඕක තියලා කෙලින් ඉන්නකෝ. Hello? Who? Sorry, wrong number. කවුද අහන්නේ? ආතර් සිල්වා කියලා කෙනෙක් හොයනවා හොස්පිටල් එකකින්. මට හෙලෝ ආව් කතා කරනවා හරි එතකොට අපි කීයට වගේ දෙන්න ඕනේ 4:00ක් විතර වගේ ආවොත් හරි බොහොම ස්තුතියි මොකද ඒ ડોක්ටර් අපොයින්ට්මන්ට් එක මන් දන්නේ නැහැ. බහලාව තින්නේ නැද්දි කබරය බන් දැම්මේ ආතර් සිල්වා. මරු නම හැබැයි. ඕක අදම යන්න ඕනේ. මේ දවස්වල ටිකක් කේසා. ඉරා මට 3 පාරක් අඩුවෙන් කොටලා තියෙනවා. දෙපාරක් වෙඩි තියලා තියෙනවා. එකපාරක් පොලිසියෙන් ගැහුවා මට සීහ නැති වෙලා වැටෙන්න. හැබැයි ඉතින් මම හෙන ගැහුවා වගේ කෙලින් වුණා. ඒ වුණාට බං මේ ඩයබටික් ප්‍රෙෂර් එක ඉසෙල්ලම් බෑ. වෙලාවට ක්ලිනික් යන්න ඕනේ. නැත්නම් ඉතින් බඩුම තමයි. එතකොට අපි යන්නේ කොහොමද? යන්නේ ඉතින් වෙනදා වගේ ත්‍රිවිල් එකේම යන්න. මම මේ පිස්සු කතාන්න. හලෝ කසුන්. වාරමවත් තියෙන්නේ. මේ මට අවසර කාර් එකක් යවපන් හරිද? වෙන කාවත් යවන්න එපා. තරඳුවාම එපා. හරි. අංකල් අපේ කට්ටිය ලෑස්ති කරන්න අවසර 3 වෙද්දී අයියව ඉස්පිතාලට එක යන්න ඕනේ. Kabar ya? Lagi kok. උන්කට ටික අහන්නේ. Berapa? Kakek. Kagak mereka. නගල බෑ. මට මුකුත් තේරෙන්නේ නැහැ. මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. නිකන් බබෙක් වෙන්න එපා අයියේ. ඔස්ට්‍රේලියාවේ එරෝයි බයිලා හරි උනාට ඌව මට සෙට් වෙන්නේ හරිද? අයියේ.